Welcome to my YouTube channel. ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. thumbnail එකෙන් දකින්න ඇති කොහෙද යන්නේ කියලා. මාත් එක්ක දිගටම වීඩියෝ එකේ රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. අපි බදුල්ලේ ඉඳන් කිලෝමීටර් 20ක් ඇතුළට වෙන තියෙන කහටරුප්පුව පන්සලට යනවා. මම ඔයාලට පෙන්නන්නම් පන්සලට යන පාරේ view එක කොහොමද කියලා. පන්සලට යන පාරේ මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපෙන් පේනවා බදුළු බණ්ඩාරවල කඳු පන්ති හැම හරිම ලස්සන පාරක් තමයි. යන්නත් හරිම පහසු පාරක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඔයාලා ලස්සන දේවතාවයක් නැති තමයි යන්න තියෙන්නේ. අපිත් මැප් එක බලාගෙන ගියේ. අපි මීට කලින් ගිහින් නැහැ මේ ෆස්ට් ටයිම්. මැප් එකේ ගහනවා නම් කාටරුප්පුව ටෙම්පල් කියලා ගාවුවාම රෝඩ් එක පෙන්නනවා. ගමේ කාගෙන් හරි අහනවා නම් ගලේ පන්සල කියලා අහන්න. මොකද එයාලා දන්නේ ගලේ පන්සල කියලා කිව්වොත් ඔයාලටත් යනවා නම් හරිම ලේසි පාරක් තියෙන. ඒ වගේම තමයි ලස්සන view එකක් තියෙන ලස්සන පාරක්. යන්න ඒ පන්සලත් හරිම ලස්සනයි. ගිහිල්ලා විඳින්න ජීවිතේ මේ වගේ දේවල් දකින්න ඕනි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. එතෙන්ට ගියාම මාරම ලස්සන view එකක් තමයි වටේටම තියෙන්නේ. ගිහිල්ලා බලන්න. ඔයාලා ගිහිල්ලා කමෙන්ට් එකකුත් දාන්න. ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය කියලා මෙන්න මෙතනින් දකුණට දාන්න පාරක් හම්බ වෙනවා. මේ ග්‍රාම සේවා නිලධාරී ඔෆිස් එකක් තියෙනවා එතනින් දකුණට. ඔන්න ඔය පාරේ කිලෝමීටරයයි මීටර 500ක් විතර යනකොට හම්බ වෙනවා කියන පන්සල. මෙතනින් නම් මීටර 300යි තියෙන්නේ පන්සල. අපි දෙන්න පල්ලේ රතගාලෙන් කායක දාලා ඔය ටික ගියේ පයින් ඔතනින් තමයි යන්න තියෙන්නේ උඩට. මෙන්න මේ වගේ තැනකට ආවහම ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය වලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. අර බලන්න අර කන්දේ දිට්ටයකට වෙන්න ඇති නායක් ගිහිල්ලා තියෙනවා. ඔයගේ ලස්සන view එකක් තමයි බලා ගන්න තියෙන්නේ. මේ කන්ද මොකද්ද කියන්න මේ දන්නේ නැහැ. කාගෙන් හරි අහලා බලන්න ඕනේ. ආරම ලස්සනයි. මෙතන මේ ගහලා තියෙන බෝඩ් එකෙන් පල්ලට යන්න ඕනේ පොඩි අඩිපාරක් තියෙනවා. එතකොට අපිට පන්සල හම්බ වෙනවා. මේ තියෙන පන්සලේ වටපිටාව හරිම ලස්සනයි. මල් වවලා හරිම ලස්සනට තියෙනවා. අපිට පාර හොයාගන්න බැරුව මෙයා තමයි අපු එක් කරගෙන ආවේ. හේ කුකු. මෙයා මෙහි කෙනෙක් වෙන්න ඇති. ආරම ලස්සනයි. ඉතින් සඳවත යන්න හිමිහිට මං දුරක යනවා. අඳුරු කොටියක තනි රකින්නට පඳුරු නදී කඳුළු හංගාගෙනම හිටියත් පපුවනු වෙනවා. වහින්නට පෙර යන්න අනේකට මලක් නිදී යනවා. ගල පල්ලෙන් මෙන්න මේ වගේ view එකක් බලා ගන්න පුළුවන්. අර හරියේ මේ තියෙන කුඹුරු මේ ආයතන තියෙන කඳු තමයි තියෙන්නේ. तारुखानिवा तुर ऐत तनि वेला खोहे गया दिव्या
දිව්‍යාංගනා ජීවිතේ ගියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දුරවසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ලං වී හිඳින්න දිව්‍යාංගනා සෝක කල්පනා හිතේ තියා හිකිලි නොයා සගවෙලා නේක වේදනා සුළගේ විසිරලා වෙන්වී නොයන්න දිව්‍යාංගනා වෙන්වී නොයන්න දිව්‍යාංගනා තාරුකානිවා තුර ඇත අපි අහපව් යන්න පිටත් වුණා. ඉතින් ඔයාලත් මේ ওই පන්සලට ගිහිල්ලා වැඳ පුදාගෙන ලස්සන සුන්දර පරිසරය බලලා විඳලා එන්න. ඒ වගේම තමයි අපේ දේ රකින්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මතකයි මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාන්න. මාව follow කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. තුරුලේනි දන්න දිව්‍යාංගනා තුරුලේනි දන්න දිව්‍යාංගනා තාරුකානිවා තුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ